අන්න මම අද කියලා දෙන්නන්නේ පොඩි තියරි පාර්ට් එකක්. මේක ප්‍රශ්න වලට ඉතාමත් වැදගත් මේ ඔයාලට ලේසියෙන් උත්තර ටික ගන්න. බලමු මෙන්න මේ ආවර්ත වර්ගයේ තියෙන ආවර්තික රටා කීපයක්. ඒකෙන් එකක් තමයි මම අද මේ කියලා දෙන්න යන්නේ. විද්‍යුත් ඍණතාව කියන එක. විද්‍යුත් ඍණතාව ගත්තම අපි මම ආර්ථිකයෙන් කියන්නේ ඒක ඔයාලා බලන්න. විද්‍යුත් ඍණතාව මම ප්‍රශ්න වලට ඕනේ විදිහට තමයි මේ තියරි පාර්ට් එක කියලා දෙන්නේ. විද්‍යුත් ඍණතාව ගත්තම අපි මෙන්න මේ කාණ්ඩ මේක අපි දන්නවනේ ආවර්ත වර්ගයේ මෙන්න මේ අතර තිරස් අතර තියෙන්නේ ආවර්ත සිරස් අතර තියෙන්නේ කාණ්ඩ. දන්නවනේ? මේක දන්නවනේ. ඒක ඔයාලා කොහොමද දන්නව? ඒතර අපි ගත්තම විද්‍යුත් ඍණතාව මෙන්න මේ වම් පසේ ඉඳන් දකුණු පසට ආවර්තය දිගේ යනකොට විද්‍යුත් ඍණතාව වැඩි වෙනවා. හරිද? එතකොට මේ කාණ්ඩයක් ඔස්සේ පහළට එනකොට මොකක්ද වෙන්නේ බලමු විද්‍යුත් ඍණතාව. විද්‍යුත් ඍණතාව කාණ්ඩයක් ඔස්සේ පහළට එනකොට විද්‍යුත් ඍණතාව අඩු වෙනවා. තේරුණාද? එතකොට අපි බලමු උදාහරණ අරගෙන මම ඔයාලට කියලා දෙන්නම්. අපි එතකොට දැනගන්න ඕන විද්‍යුත් ඍණතාව වැඩිම කාණ්ඩයක් තියෙනවා. ආවර්තය වගේ. විද්‍යුත් ඍණතාව වැඩිම වෙන්නේ 7 වෙනි කාණ්ඩ. මොකද 7 වෙනි කාණ්ඩ කියන්නේ 1 2 3 4 5 6 7 කාණ්ඩ මෙන්න මේ කාණ්ඩේ තමයි විද්‍යුත් ඍණතාව වැඩිම වෙන්නේ. ඒ අතරිමුත් වැඩිමම වෙන්නේ මේ දෙන්නකින් ගත්තාම මෙන්න විද්‍යුත් ඍණතාව කාණ්ඩයක් ඔස්සේ පාරට යනකොට අඩු වෙනවා නම් අඩු වෙන්න ඕන මෙතන ක්ලෝරින් නේ. අඩුම වෙන්නේ ක්ලෝරින්, වැඩිම වෙන්නේ එතකොට ෆ්ලුවරින්. ඒකට අපි ගත්තොත් විද්‍යුත් ඍණතාව ආර්ථික වගේ මේ ගත්තම වැඩිම වෙන්නේ වැඩිම ෆ්ලුවරින්. වැඩිම වෙන්නේ ෆ්ලුවරින්. ඒක ඔයාලා කොහොමද මේ තියරි එක යනුවාට තේරෙනවා මේ වැඩිම වෙන්නේ ෆ්ලුවරින්. එතන උදාහරණ ටිකක් අරගෙන කියනවා ස්ට්‍රක්චර්ඩ් වලට එහෙම සෑහෙන්න අහනවනේ අපිට මේ ඔය මේ ආවර්ත වර්ගයෙන් ප්‍රශ්න. ඒතර මම ගන්නවා උදාහරණයක් ගන්නවා. මම කීටයක් ගන්නම් මේ මූලද්‍රව්‍ය. මම ගන්නවා ලිතියම්. නයිට්‍රජන්, ක්ලෝරින් යන මලේසිය එකක් ගත්ත ඉස්සෙල්ලාම. ඒතර අපි බලමු දැන් මේ තියරේට යනවා. මේගොල්ලෝ එකම කාණ්ඩවල නෙවෙයිනේ. මේගොල්ලෝ එකම ආවර්තවල නෙවෙයිනේ. මේ දෙන්න බලන්න එක ආවර්තයක්. මෙයා එක ආවර්තයක්. මෙයාලා මෙන්න මේ දෙවෙනි ආවර්තේ. මෙයා මෙන්න මේ තුන්වෙනි ආවර්තේ. ඒකට බලමු මෙන්න මේ දෙන්න බලමු ඉස්සෙල්ලාම. ඒ දෙන්න ගත්තම විද්‍යුත් ඍණතාව වැඩිම වෙන්නේ. ඊට කලින් අපි බලමු මේ ක්ලෝරින් ලේසින්. ක්ලෝරින් කියන්නේ ඉතින් 7 වෙනි කාණ්ඩේනේ. 7 වෙනි කාණ්ඩේ කියන්නේ වැඩිම කෙනානේ වැඩිම කාණ්ඩේනේ. ක්ලෝරින් නැති වුණාට ක්ලෝරින් මෙතන ඉන්නවනේ. ක්ලෝරින් ගේ තමයි වැඩිම වෙන්නේ. දැන් අපි බලමු මේ දෙන්න. දෙවෙනි කාණ්ඩෙන් දෙවෙනි ආවර්තේ ඉන්න දෙන්න බලමු. ලිතියමුයි මෙන්න මෙයයි. මෙයයිනේ මම අරන් තියෙන්නේ. අපි දන්නවා විද්‍යුත් ඍණතාව වමේ ඉඳන් දකුණට යනකොට විද්‍යුත් ඍණතාව වැඩි වෙනවා. ඒකට මේ පැත්තට යනවා කියන්නේ ලිතියම්ට වැඩිය නයිට්‍රජන්ගේ විද්‍යුත් ඍණතාව වැඩි අඩුම වෙන්නේ මෙන්න මේ ලිතියම්. ඔන්නම තමයි ගන්න තියෙන්නේ. ඕන එකම තමයි ගන්න තියෙන්නේ. ඒකට ඔයාලට තේරෙනවා ඇති. ඔය මතේ තියාගන්න වැඩිම වෙන්නේ 7 වෙනි කාණ්ඩේ. එයාගෙමුත් වැඩිමම වෙන්නේ මෙන්න ෆ්ලුවරින්ගේ කියන එක. හරි. ඒ ටික හොඳට බලා ගන්න. මේකෙන් ප්‍රශ්න අහනවා සෑහෙන්න.